සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි සෙල්පුර එන්ටර්ප්‍රයිසස් අධිපති නුවන් නින්දික මැතිතුමා සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ උපසභාපතිනි ජානකී විජේරත්න මැතිණිය එක්කහු වෙලා සිද්ධ කරන මේ පින්කම පින් අනුමෝදන් කරනවා සෙල්පුර එන්ටර්ප්‍රයිසස් අධිපති නුවන් නින්දික මැතිතුමාගේ නැසී ගිය තාත්තා වන ජයරත්න පෙරේරා මහතාට හා චාමලී වසුන්දරා මැතිණියගේ නැසී ගිය පියාණන් වන සරත් ලියනගේ යන පියාණන් දෙපළට පින්පෙත් අනුමෝදන් කරන්නට මේ සියලු දෙනාම මේ ස්ථානයට රැස් වෙච්ච එක්කහු වෙච්ච අරමුණ තමයි බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදියට මේ පින්නතුනි අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකම මේ අපෙන් කෙරෙන්න ඕන කරන මේ අබුද්ධෝත්පාද කාලයක් ලබන්න කලින් මනුස්සයෙක් විසින් රැස් කර ගන්න ඕන සකස් කර ගන්න ඕන මේ සංසාර භව ගමනේ සුවිශේෂී තැනකට තමයි මේ පින්නතුන් මේ කහුව වෙලා ඉන්නේ මනුස්සයෙක් වෙලා ඉපදුනහම පින්නතුනි මැරිලා යන්න කලින් ඔය තේරුම් ගන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබපුවාම අර මේක නිස්කාරණේ නාස්ති වෙන්න කලින් දැන ඉගෙන ගන්න ඕන ඒවා ටිකක් තියෙනවා මේ සියලු දෙනාම දැන් දන්නවනේ ඉපදිලා ඉන්නේ කියලා මේ සියලු දෙනාම දන්නවා මැරෙනවා කියලාත් දන්නවා හැබැයි විසඳ ගන්න බැරි අර තේරුම් ගන්න අමාරු අවස්ථා දෙකක් තියෙනවා ඕනම මිනිස්සෙක්ගේ පින්නතුනේ මේ උත්පත්තියත් මරණයත් අතර අපි විදවන ධර්ම දෙකක් තියෙනවා උත්පත්තියයි මරණයයි අතර අපි ඔට්ටු වෙන්නේ මොකක් එක්කද උත්පත්තියයි මරණයයි එක්ක අපි ගැටෙන්නේ මොකක් එක්කද මිනිස්සු මුහුණ දෙන්න අකමැති නමුත් ඒකාන්ත වශයෙන් මුහුණ දිය යුතු ධර්මතා දෙකක් තමයි ඔය ජරාවයි ව්‍යාධියයි කියලා කියන්නේ. ඒ කියන්නේ පින්නතුනේ වයසට යන එකයි ලෙඩ වෙන එකයි. වයසට යන්නත් කලින් ලෙඩ වෙන්නත් කලින් මේ පින්නතුන් ඉගෙන ගන්න ඕනේ. අර වයසට යන්න කලින් මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්න ඕන අර අපිට බැරි ගහන දවසක් එනවා කියලා. මේ කාලෙම මිනිස්සු හිතන්න ඕනේ අපි ජරාවටපත් වෙනවා ව්‍යාධියටපත් වෙනවා සමහරු ඉන්නෝනේ අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙනවා මිනිස්සු තුල තියෙන්න ඕනේ මේ ඇස් දෙක හැමදාම පේන්නේ නැහැ මේ කන් දෙක හැමදාම ඇහෙන්නේ නැහැ ඔය ඇවිදින එකේ ඉඳන් බොහොම සීමිත කාලයක් ඔවා කරන්න පුළුවන් හේතු පින්නතුනි අපි මේ නඩත්තු කරන්නේ අපි මේ පෝෂණය කරන්නේ මේ 90ක් රෝග 90ක් ව්‍යාධීන්ගෙන් ගහන මේකේ මොනවද තියෙන්නේ මං කියන්නේ මේ අපේ ඇඟේ නේ ඇට මිදුළු ලේ මස් නහර මේ සේරම පැක් කරලා හැමකින් ඔතලා දෙනවා මේකට ඕනම වෙලාවක ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන් වයස් ભેදයකින් තොරව
අපි හිතන්නේ නැති වෙලාවට හිතා ගන්නවත් බැරි විදිහට මං කියන්නේ පින්නතුනේ අපි ඔට්ටු වෙන්නම මේ අස්ථීරතාවය කියන එක ඉස්සරහ තියාගෙන අපි හැම එකක්ම කරන්නේ తాවකාලිකකම ඉස්සරහ තියාගෙන දැන් ඔය අස්ථීරතාවේනුයි తాවකාලිකකමෙනුයි ඉගෙන ගන්න ඕන මොකක් සංසාරේ කල්ප ගානක් දුක් විඳලා වෙන්න මනුෂ්‍ය ආත්ම භාවයේ ලබන්න ඇත්තේ බුදුහාමුදුරුවෝ උගන්වනවා සංසාරේ තිරිසන් සත්තු වෙලා මහ මුහුදේ ජලයට වඩා බෙල්ල කැපිලා ඇති අපේ සංසාරේ පින්නතුනි කල්ප ගානක් අපි പ്രേත ලෝකේ දුක් විඳින්න ඇති සංසාරේ කල්ප ගානක් තිරිසන් ලෝකේ උපදින්න ඇති ඛේද ජනක අවාසනාවන්ත ඉරණම තමයි බුද්ධෝත්පාද කාලයක් තුල මේ මහා භද්‍ර කල්පේ තුල අපි කී ගමනක් මිනිස්සු වෙලා උපදින්න ඇද්ද මේ බුද්ධෝත්පාදේ කාලය තුල තව කී ගමනක් අපි මිනිස්සු වෙලා උපදීද පින්නත්නි බුද්ධ කියන වචනය හරි දුර්ලභයි මනුෂ්‍ය ආත්ම භාවයේ දුර්ලභයි ෂණ සම්පත්තිය දුර්ලභයි මේ සියල්ල දුර්ලභව තියෙන කාලෙක අපි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්න වෙන කිසි දෙයක් ඕනේ නැහැ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා මනසින් උසස්ව ඉන්න අපිට ඔයත්තන්ට අර පව්පින් මොනවාද කියලා දැනගන්න බැරිද මං කියන්නේ මේ ආගන්දහම් පැත්තකින් තියන්නකෝ මිනිස්සුන්ට පුළුවන් අර හොඳ නරක මොනවාද කියලා දැනගන්න කුසලය අකුසලය දැනගන්න සරුදේ සරු විදිහට දකින්න පුළුවන් නිසරුදේ නිසරු විදිහට තාම දකින්න පුළුවන් අර මේක හොඳයි මේක නරකයි මේක කරොත් පව් සිද්ධ වෙයි මේක කරොත් පිං සිද්ධ වෙයි නේ අර භාග්‍යවතුන් වහන්සේගේ විශිෂ්ට දේශනාවක් තමයි සබ්බේත සම්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අහලත් ඇති මං හිතනවා උන්තර අත්තානං උපමං කତ୍වා අර කියන එක බණක්වත් තේරෙන්නේ නැත්තම් පැයක්මාරක් හාමුදුරු දේශනා කරාට ඔක මතක හිටින්නේ නැහැ එක දෙයක් මතක තියාගන්න හරි විශිෂ්ටයි අත්තානං උපමං කତ୍වා මේ මොහොතේ ඉඳන් අදිෂ්ඨාන කරන්න මම අකමැති යම්සේද එලෙසටම අනුන් අකමැති ඇති තමන් උපමා කරගෙන ජීවත් වෙන්න අපි අකමැති අපි හරි අකමැති අපිට ලැබෙන්නේ නැත්නම් අපි කැමති ලැබෙනවා නම් හිතන්න පුරුදු වෙන්න අනේකත් කැමති ලැබෙනවට හිතන්න පුරුදු වෙන්න අපි කැමතිද අපි කවුරුවත් ඔය අපි ගැන තැන් තැන් වල දොස් පරොස් කියනවට කැමතිද අපි කැමතිද අපි ගැන නේ ඔය සමාජ මාධ්‍ය තුල නේ විවිධ මඩ ප්‍රචාර යවනවට කැමතිද අපේ මොකක් හරි වෙච්ච අඩුපාඩුවක් මේක පුළුවන් නම් අද ඉඳන් පුරුදු වෙන්න ඕනේ මොකක් හරි වෙච්ච වැරද්දක් අපිව අපහසුතාවයට මේ ලෝකේ වරදින්නේ නැත්තේ කාටද පින්නතුනේ මේ ලෝකේ බැරි වෙන්නේ නැත්තේ කාටද ඕන කෙනෙකුට අමතක වෙන්න පුළුවන් ඕන කෙනෙකුට මග ඇරෙන්න පුළුවන් ඕන කෙනෙකුට බැරි වෙන්න පුළුවන් හැබැයි මතක තියා ගන්න ඕනේ අත්තානං උපමං කତ୍වා අර තමන් උපමා කරගන්න මට වැරදුනොත් මට බැරි වුණොත් මට අමතක වුණත් අර මම අකමැති නින්දාව විඳින්න මම අකමැති මිනිස්සු මට අපහාස කරනවට ඔය මේ බොහොම පුංචි දේවල් මේ වාර තදට මතක තියා ගන්න ඕනේ